මේ වන විට ලංකාවේ පවත්තින තත්ත්වය අතිශය ඛේදනීයයි. වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ ගංවතුර නිසා නොවේ. නායාම්වලට හසුවීමෙන්. කලින් දැනුවත් කළ බවක් රජය පැවසුවත් කන්දක් හරියටම නායන මොහොත දැනගන්න නම් අවට මිනිස්සුන් ඒ පිළිබඳව දැනුවත් විය යුතුයි. මොකද ඔවුන් තමයි ඒ කන්ද එක්ක නිතරම ඉන්න අය. ඒ කන්දේ වෙනස්කම් හෝ නොවෙනස්කම් නිතරම ඇස ගැටෙන අය. ඉතින් කන්දක් නායන මොහොත හරියටම දැනගන්න පුළුවන් වෙන්නෙත් ඒ කන්ද එක්කම ඉන්න ප්‍රදේශවාසීන්ට තමයි. ඉතින් ලොවට අපි මේ පිළිබඳ විශේෂ වීඩියෝවක් හදන්න තීරණය කළේ අප සමග සිටින අපේ සහෘදීන් දැනුවත් කිරීමේ අරමුණින්. නායාමක් ඇතිවෙන්න හේතු කීපයක් බලපානවා. පළවෙනි එක තමයි භූගත ජලය. ඕනෑම ස්ථානයක භූගත ජල සංචිතයක් තියෙනවා. කඳු සහිත තෙත් කලාපයේ මෙම සංචිතය පොහොසත්. ඉතා අධික වර්ෂාපන්දරයක් කෙටි කාලයක් තුළ ලැබීමෙන් මේ භූගත ජල සංචිතය අධික ලෙස ඉහළ යනවා. මේ හේතුවෙන් එම ජලය මගින් පස්තට්ටුව වෙත ඉහළට පීඩන බලයක් ඇති කරනවා. මේ නිසා එම පස්තට්ටුව ඉපිල්ලී පහළට ලිස්සායාමේ ප්‍රවණතාවයක් ඇති වෙනවා. දෙවන හේතුව තමයි කඳුවල කැලෑ එලි කිරීම. මේ නිසා පස එක්කෙනෙකට පැන තබා ගන්නා සංයුතිය වෙනස් වී එය අස්ථාවර වෙනවා. කඳු ආශ්‍රිත බෑවුම්වල මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පස අස්ථාවර වෙන්න පුළුවන්. බෝර ගැසීම විශාල පීඩනයක් ඇතිවන යන්ත්‍රෝපකරණ භාවිතය වැනි දේ උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. කොහොම නමුත් නායාම් වලට බලපාන්නේ ස්වභාවික හේතු වලට වඩා මිනිස් ක්‍රියාකාරකම් කියලා නම් කිව යුතුමයි. නායාමක් ගම් වතුරක් සුලිසුලඟක් හෝ වෙනත් ස්වභාවික විපතක් කල්තියා හඳුනා ගැනීමේ හැකියාව පුරාතනයේ මිනිසාට තිබුණා. ඒකට හේතුව ඔවුන් බොහෝ උනන්දුවෙන් ස්වභාව ධර්මය නිරීක්ෂණය කිරීම. ස්වභාව දහමේ සියුම් වෙනස්කමකට පවා ඔවුන් සංවේදී වුණා. මේ හේතුවෙන් විය හැකි අනතුරු බොහොමයකින් බේරීමේ හැකියාව ඔවුන්ට ලැබුණා. ඔබ කන්දක් ආසන්නයේ ජීවත් වන කෙනෙක් නම් නිතරම නිරීක්ෂණයේ යෙදීම අවශ්‍ය වෙනවා. ඒ ආශ්‍රිත පරිසරයේ සුළු වෙනස්කමක් පවා ඔබට දැකගත හැකි වන්නේ එලෙසනුයි. උදාහරණයක් ලෙස කිසියම් ප්‍රදේශයක ගස් ඇලවීම, ගල් තිබුණු තැන්වලින් පහළට පැමිණ තිබීම වැනි දෙයක් දුටුවහොත් සැනකින් එම ස්ථානවලින් නිවත්වීම කළ යුතු වෙනවා. එහෙම වෙන්නේ නායාමක් ඉතාම ආසන්න වුණාම. ප්‍රදේශයේ කලින් නොතිබූ තැනකින් හදිසියේ දිය උල්පතක් මතුව තිබීමත් මෙවන් සැක සහිත කාරණයක්. මේ උල්පතින් මතුවන ජලයේ පැහැය බොර පැහැ ගන්නේ නම් තත්ත්වය වඩාත් බරපතලයි. ඒ කියන්නේ භූගත ජල සංචිතය වැඩිවීම නිසා අභ්‍යන්තර පස් ස්තරයක් සේදී යාමට ලක්වෙමින් තිබෙන බවට සාක්ෂියක්. කන්ද ප්‍රදේශයෙන් වරින් වර නොයෙක් නුහුරු ශබ්ද ඇසීමක් සිදුවේ නම් ඒ කියන්නේ ඒ ආශ්‍රිත පරිසරයේ වෙනස්කමක් සිදුවෙමින් පවතිනවා කියන එකයි. වහාම එම ස්ථානවලින් නිවත්වීම කළ යුතුමයි. ඔබට වගේම ඔබේ ජීවිත අපටත් වටිනවා. මේ වෑයම ඒ වෙනුවෙන්මයි. ඉතින් ෂෙයා කර මෙය හිතවත් හැමදෙනාම දැනුවත් කරන්න. ඒ වගේම මේ වගේ වැදගත් දේවල් හැමදාම දැනගන්න අපව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.